අද හම්බුන මේ කරල් කරිය නම් හරිම රසයි. ඔයාලත් හදලා බලන්නකෝ. ඉස්සෙල්ලාම කුච්චි මිරිස් කරල් 5ක් 6ක් විතර තලලා පැත්තකින් තියාගන්න. මේ කරල් ටික හොඳට සෝදලා අරගෙන ඒකට ලුණු කහ කුඩු ස්වල්පයක් දාලා කලවම් කරගෙන ඒක රත් වුණු තෙලට දාලා හොඳට හැඳි ගන්න. හොඳට හැඳි ගාගෙන ඒක තෙලෙන් තැම්බෙන්න ටික වෙලාවක් වහලා තියන්න. මට නම් හිතෙන්නේ තව ටිකක් තෙලෙන් තැම්බෙන්න ඕන කියලායි. තව ටිකක් හැඳි ගාලා පොඩි වෙලාවක් වහලා තියන්න. ඕන වෙනවා තක්කාලි, බීලුණු, සුදු ලුණු, රම්පේ කරපිංචා, කොච්චි මිරිස්, බිත්තර දෙකක්, පොල් වතුර, පොල් කිරි. නම් හොඳට තෙලෙන් තැම්බිලා තියෙන්නේ. මේක දැන් වෙන භාජනයකට අයින් කරගන්න ඕනේ. දැන් මේ හට්ටියේ තියෙන තෙල් ටිකටම බීලුණු, සුදු ලුණු, තලාගත්ත කොච්චි මිරිස්, රාම්පේ, ගාරපිංචා, තක්කාලි එකතු කරලා හොඳින් කලවම් කරලා මේ ටික තෙලෙන් තැම්බෙන්න ටික වෙලාවක් වහලා තියන්න. දැන් මේකට කහ කුඩු, පහ කුඩු, මිරිස් කුඩු, ලුණු කුඩු එකතු කරලා හොඳින් කලවම් කරගෙන පොඩි වෙලාවක් වහලා තියන්න. ඊට පස්සේ මේකට පොල් වතුර එකතු කරගන්නවා. පොල් වතුර එකතු කරගන්නේ මේ මේකරල් හොඳට මිලෙක් වෙලා හොඳ රසයක් එනවා. පොල් වතුර එකතු කරගෙන හොඳට කලවම් කරලා ටික වෙලාවක් තැම්බෙන්න වහලා තියෙනවා. පොල් වතුරට තක්කාලි 3-5 මිරිස් කුඩු වල රසය එකතු වෙනවා. මේකට බිත්තර දෙකක් කඩලා එකතු කරගෙන පොඩි වෙලාවක් වහලා තියන්න ඕනේ ඒක තැම්බෙන්න. එහෙනම් ඒක තැම්බිලා තියෙන්නේ. ඒක හොඳට කලවම් කරගෙන මේකට එකතු කරගන්නවා තෙලෙන් තඹගත්ත මෑකරල් ටික. මෑකරල් ටිකත් එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. හොඳට කලවම් කරගෙන මේකට පොල් කිරි පොඩි ප්‍රමාණයක් එකතු කරගන්නවා. පොල් කිරි එකතු කරන්නේ මේ මෑකරල් වල කිරි රසය තව ටිකක් වැඩි වෙන්න. දැන් මේකට පොල් කිරි එකතු කරගන්නවා. පොල් කිරි එකතු කරලා හොඳට කලවම් කරගෙන කිරි ටික හොඳට තැම්බෙන්න පොඩි වෙලාවක් වහලා තියෙනවා.
කරිය සකස් වෙලා තියෙන්නේ. මේ කරල් කරියත් එක්ක විතරක් වුණත් බත් කන්න පුළුවන්. ඇත්තටම හරිම රසයි. ඔයාලා හදලා බලන්නකෝ කොච්චර රසද කියලා.